මට කිස් එකක් දෙන්න මට හරි බඩගිනි. අනේ මන්න හරි ලැජ්ජයි. එන ඇස් දෙක වහගන්න. මම රෙඩි. දෙන්න පොරි. ඒයි කවුද? ළඟට බලන්න. කොහෙ කට්ටියද? මේ වෙන්න මෙයා. මේ හෙට යන්න තියෙන ගමනක් වගේ යන්න එපයි. මට ඵලෙ අද යන්නේ. ඒ කොහොම නවත්තම කොහොමද යකෝ තල්ලු කරන්නේ. තොටේ ඉඳන්නේ. ගුඩ් මොර්නිං. ඒ තොইলা කරමු තොইলা. අයිය අනේ කාටද කවුද හරි. ඒ කවුද බං අර එලවන්නගේ නම? අයි බං අර ඔරේ හත් කියන අපේ බස්සෙන් ඔරේ අනේ. ඕකගේ බිලේ ගහමුද? ඒ බෝතලෙක දාලා ගඟේ දාමු. මී හේතු කරපන්. අම්මා ඔන්න පුතු ගානක්. උඹේ ගොන් අයිඩියා ක්‍රියාවේ යොදවන්න ගියොත් සිද්ධ වෙන්නේ කවදා හරි අපි දෙන්නට හිරගෙදර උළු ගණන් කරන්න උළු. මොකද අපි රජ පරම්පරාවේ උන්ද? හිරගෙදර තියෙන්නේ යකෝ අපි උඹලා වගේ උන්ට තමයි. ඉතින් යකෝ එතනට ගියා කියලා උඹේ මගේ ප්‍රශ්නේ විසඳනවද? පොලිසිය හිතන්නේ අපි හොරුයි කියලා. මේ රටේ මිනිස්සු හිතන්නේ අපි නිකන් රස්තිය අදුකාරයෝ කියලා. ඒ වුණාට මේ පපුවෙන් පල්ලෙහා බඩගින්න ගැන හිතන්න බලු බල්ලෙක්වත් නැහැ. අන්න ඒකයි. උඹ වැඩකාරයා හරිම දක්ෂයා. මහත් එහෙමයි. හැබැයි මචෝ වැඩ කෙරුවොත් නැත්තේවල ගොම තමයි. අපි දෙන්නගේම ආසාව තමයි ලොකු සල්ලිකාරයෝ වීම. හරිද? එතකොට ඔය බැංකුවක් කඩලා අපි ලොකු පෝසතෙක් වුණාම එතකොට පුළුවන් අපි දෙන්නටම ජේම්ස් බොන්ඩ්ලාගේ රෑන්ක් එකට යන්න. රයිට්? හැබැයි මචෝ 007 නම් ගහන්න බෑ. 007 නෙවෙයි 008 වත් ගන්න බෑ. යා! මොකද බං යාට එහෙම වෙලා තියෙන්නේ? ඉන්න ගඩන්න එපා. හිතක. මං හිතට ධෛර්යය ගත්තා. ඒකේම තියාගන්න. පිටායට දෙන්න එපා. ඒ සර්. ඒයි. වැදගත් වෙයන්. සර්. කොහෙද මේක මැනේජර්? බැලුවම පියුම් කෙනෙක් වගේ පේන්නේ. නෑ මැනේජර් තමයි. ඔය දෙන්න කවුද? මම ඔඩිටර්. මෙයා ජෙනරේටර්. වැරදුනා. ජෙනරාල්. එයා තමයි. මේ වෙනකොට කී දෙනෙක් මුදල් තැන්පත් කරලා තියෙනවද? 50 දෙනෙක් විතර. දැන් වෙලාව 12යි. මේ වෙනකොට සල්ලි කොච්චර විතර තැන්පත් කරලා තියෙනවද? රුපියල් ලක්ෂ 80ක් විතර. ෆොරින් බැංක් එකෙන් ලක්ෂ 65ක එන්න තියෙනවා. ඒක ආවද? ආවිලා තින්නේ දැන් විනාඩි 10ක් විතර වෙනවා. කැබ් සර්විස් එකට වේකල්ස් 25. ගාමන් ෆැක්ටරිස් 5යි. ෆිල්ම් හෝල් 12යි. මේ ඔක්කොම ඕගොල්ලන්ගේද? නෑ නෑ ඊට පස්සේ කරන්න හිතන දේවල්. කම්පැනි සාකච්ඡා කරලා එප්‍රූව් කරලා තියෙන දේවල්. යා.
ඒක තමයි ඔයාව හම්බ වෙන්න අද දවසේම කලෙක්ෂන් එක අපිට ඕනේ. මොකද මට දෙන්න බා. තේරුණාද? මම මොකද කරන්න බා. අනේ shut up. shut up. මේ පට්ට දවාලේ කිසිම බයක් සැකක් නැතුව හොරකම් කරන්න ආවන මුන් දෙන්න නම් නම්බර් එකේ උරු දෙන්නේ බං. ඒ වෙත් ජකුන්ඩා යකෝ අපි ඇවිල්ලා ඉන්නේ හොරකමකට. ඒ හින්දා නිස්සද්ද වෙන්න. එහෙනම් උඹත් කෑ ගහන්නේ. මාත් කෑ ගැහුවා. හරි. ඒ මාර පෝසතෙක් වගේ අපි දෙන්නගේ වාසනාව අපි දෙන්නගේ ලක් එකට ආවේ මෙතෙන්ද. කුදාර වෙන්න ගහලා බ්‍රදර් එකට බුද්ධි මිනිහා. මේ තියෙන බඩු. අපි එන බව දැනගෙන මූ අපිට ඉතුරු කරලම බුද්ධි. දැන් මූණින් අපිට බුද්ධි. අපි කනගාටු වෙන්න හොඳ නෑ. අපි බොමු. right. මේ මචං මොනවද මේ විස්කිද? මොන වුණා මොකද බං නිකන් හම් වෙන එක. right. අම්මලා මේ තියෙන මචං බයිට් එකට කජු. නියමයි. ඕකනේ මේ කැත පුරුද්ද කියන්නේ. වෙනමකට වෙනම. ඕක නුඹේ කැත පුරුද්ද. බයිට් දැක්ක ගමන් කෙල ගන්නවා. ෂිට්. මේ ඉගෙන මේ කලබල වෙන්න ටයිම් වේස්ට් කරනවා වැඩේට බයිමු. බයිමු. right. Yeah. ඉතින් වරේ හරි හරි. මට්ටු පාඩි ගන්න. මම ඇදගෙන අදිනවා. යතුරු ටික කොහෙද කියලා දෙනවද දන්නේ නැහැ මේ අද. ඇරවලන්නත් ඉතයි. ආපෝ මේව බර වැඩි. මේව ගිහිල්ලා පළක් නැහැ. ගුලු 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 ගුලු. මට ඇයි මචං? ඇයි මොකද? මේක නවත්ත ගන්න බෙල්ල. ඔළුවට ගහපන්. මගේ ඔළුවට නෙමෙයි මීරකෝ. ඔර්ලෝසේ ඔළුවට. අම්මේ තාව පොට්ටෙන් මගේ උස්මත් හිර වෙනවා. sorry. අනේ sorry. ඔහොම බුදියගෙන ඉන්නවනම් මොන තරම් වැන්දත් මොකද වෙන්නේ? මේ බලපන් ලොකු සල්ලිකාරයෙක් වුණාට බඩු ගස් ගන්නවා වගේ. මේ ඔය මගුල උතනින් තියපන්. ආපු වැඩේ කරගෙන යන්න. හොරකමක් කරනකොට ඉක්මනට යන්න ඕන. මෙයා කසාද මෙදල නැති පාටයි. ඒක මේ මුලින් අතර බුදියන්නේ. ඒකද? ඔව්. මෙයා දැම්ම නැගිටින ගන්න නෑ බං. අපි නැගිට්ටෝමු. ඔව්. දාපන් යන්න. අපෝයි. අනේ පව් මචං. පියෙන් ඇනගෙන මැරිලා. නෑ යකෝ. පියෙන් ඇනලා මරලා. අනේ ඕක ගත්ත තැනම තියපයි යකෝ. නැත්නම් අපිව අහුවෙයි. එහෙනම් ආය අනින්න. යකෝ කැමරාව පත්තු වුණා. අර මලකෙලිය පොලිසියට අහුවෙයි. ඉක්මනට ගනින් ඇඟිලි සලකුණු තියනවා කියලා. ඒ පිය උඹේ ඇඟිලි සලකුණු ඇති ඒක ගන්නවා නේකෝ. මම ගන්නවා. ගලෙව්වා. මේ ඉවුර්ලෝසෙ උඹේ ඇඟිලි සලකුණු ගේකට good idea. දැන් මිනිහෙක් වශයෙන් කෑ ගහපන් මිනි මරනවා කියලා. මිනි මරනවා. යකෝ ඒ ලොතරයි විකුණනවා වගේ කෑ ගන්නපන්. මිනිස්සෙක් වශයෙන් කෑ ගහපන්. මිනි මරනවා. අපි නන් නෙවෙයි. මිනි මරනවා. අපි නන් නෙවෙයි. මිනි මරනවා. අපලම මු ඇරලාද කියලා. අම්මට උතාම බුදි. ඒ මට ෆොටෝ එකක් ගන්න දීපන් කොහොමද? හරි. ඔතන රවි. කවුද? යකෝ පත්‍ර වාර්තාකාරය. ෆොටෝ එක ගන්න ඉන්න දීපන්. පොතේ ෆොටෝ එක ගන්න නේද සරණමි පිටකොලේට දාන්නේ. ඔන්න හොරෝ. කැමරාව වැටුණා. යකෝ මහසෝන එනවා. කැමරාව වගේ දෙකම මම. ඔන්න හොරු දෙන්නේ කොහොමද නල්ලදියා. එදා බැංකුවට ලොක්කෝ වගේ කලිසම් බඳගෙන ආවෙත් මුන් දෙන්න. මේ කැමරා මුන් දාලා ගියේ මුන් එකක් නොවන හින්දානේ. හොඳයි මම මේක අරන් ගිහලා මුන් දෙන්න අල්ලා ගන්නම්කෝ. ඉලාලි මුත්තට ඇදලා TR එකක් විතර දාන්නකෝ. යාරේට අඩු වුණත් කමක් නැහැ. බොන්න පුළුවන් එකක් දාන්න මුරා. මොනවද අද පත්තරේ විශේෂ දේවල් තියෙන්නේ? මම පත්තරේ බලන එකත් විශේෂ දෙයක් තමයි. අඩඩු කතා කරන්න ඉගෙන ගන්න වැදගත් මහතුරු. කලබල ගන්න. අදම. ඉස්සදිනවා. අඩ කතා. සමායන බුදු මාත්‍ය වැරද්දක් වුණා නේද? පත්තර බලන එකත් විශේෂ දෙයක් කියලා තමයි මං කිව්වේ. මොකද කිව්වේ?
නැගිටින්න. මොකද ඔය කිව්වේ? ගනින්න ඕනේ අර කොටස් මිල බලන්න තියෙනවා. පත් මගුලක් කතා කරනවා. වැඩකට පිට කතා කරපන්. කියවන්න පුළුවන්. බෑනේ. අකුරු බැර නම් එන පත්‍රය දිහා බලන්න. ඔන්න දීපන්. පිට මිනිස්සුන්ගේ බාධු කරන්න එපා බං. මං ටීවී එක තෝඩල් කරලා තියෙනවා. හරියට මන් දන්නවා එනවා කියලා. ජයදේව මුදලාලේ පීඑන් එන මරා තමයි. ලක්ෂ 25ක රන් ආභරණ මංකොල්ලයක්. ඇඟිලි සලකුණු සමග මිනිමරුවන් පිළිබඳ සියලු තොරතුරු ලැබී ඇත. මිනිස්සුන්ට ඇහෙන. මුදලාලි මොක රස්නේ මම මේකයි. උඹ ටීවී දුරු සර්වේ ගල්ලන්නේ ඇයි? යකෝමි ඇඟිලි සලකුණු කොහෙවත් ගෑවෙන්න හොඳ නෑ කියලා තියෙනවා. එහෙමද? අයියකෝ තොට තේරෙන්නේ නැත්නම් දැන් පත්තරේ ඔක්කොම විස්තර කිව්ව තේරෙන්නේ නැද්ද? තොට මොලයක් කියන නාමයක් තියනද කොම් මීහරක. කියනවා අපිව ආවෙයිද? මට එච්චර මොලයක් තිබුණා නම් තෝත් එකේද? මම පොඩි ගේම් දීලා කීයක් හරි හොයාගත්ත එක. තෝ මාළුකුවට ජේම්ස් බොන්ඩ් වෙන්න හදලා මාව පටලවා ගත්තා. මොනවද නැට්ටේ ඉඳලා ගොම? නැට්ටේ ඉඳලා ගොම තමයි. යකෝ මම කතා කරන්නේ තෝත් කතා කරමියකෝ. මම දැන් කල්පනා කරේ ඊළඟට දෙන ප්ලෑන් එක මොකද්ද කියලා. යකෝ ප්ලෑන් එක මොකද නැට්ටේ ඉඳලා ගොම? යෝ පොලිසිය සයිරන් සද්ද එනවා. පොලිසිය වයි මෙතන ඉන්න. විදුර මේක විසි කරපන්. බලපන් පිටිපස්සෙන් පොලිසිය දෙන්නේ කියලා බලපන් ඉක්මනට. පිටිපස්සට යරනම මගේ මූණ දැකලා මාව අඳුරගනි. හැරිලා බලපන් මට බස්සට පුරා උනේ. එලෝලු 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 අම්මේ ලෝරියා කැම්පියු. ලෝරියක් නෙමෙයි අකෝ. එලෝලු කරත් එලෝලු විකුණන එක නෙමෙයි මේ හරක් මස් කඩේකට. මස් විකුණන එක. අඩෝ මම ඉන්න මොරටේ ලී කොටම් කරලා තියෙන්නේ. එනම පොල් පිටි දාලා liver කරපන්. දාලා liver කරපන්. යකෝ මේක වටේ අඩිය 60 විතර තියෙනවනේ. වටාඩි නෙමෙයි අකෝ. අද කියුබික් කඩ ගන්න බලන්න. ඕනේ අකෝ උස්සා. යකෝ මැනලා ගානකට විකුණමු. හරි එන උස්සා. අනේ අම්මේ. බුදුමේ. මේ එලෝලු තනියම කන්න කෙනා. අනේ හැමතැනම දුවිලා. මේ පන්වල කරලා දැක්ක කන්න. නරක් වෙච්ච එලෝලු බා. ඉතින් එලෝලු මාකට් එක ඕ අනේ මගේ ලෝලු ටික. කොහමරි ගමන උස්සපන්. බලපන්. හරි. ඔළුවට දෙම ඔළුවට. ඔයක ඔළුව. මගේ ඔළුව. එනකො මේ ගෑණි කොට. යකින් බලපන්. එනකොට ඔළුව තිබ්බනේ. බලපන් යට. මට උඩු. මේ මේ උන්කාපාත. මේක දුල්කාපාත. මේ උන්කාපාත අයිනෝ ඉන්න හොඳ නැහැ. කුපුරනවා. අනේ මට උල්කාපාත බලන්න ඕන බං. මට බලන්න ඕනේ. අනේ අම්මේ මේකට රින්ගල පණ බේර ගන්න ඕන. යකෝ මේක ඇතුලේ බයිස්කෝප් එකක්. අනේ තව කොතන ගියත් එලවුරේ ඉක්මනට කල්පනා ගන්න ඕන. මගේ කපුල. යකෝ තෝපි කකුසියන්නේ සම්පකාර ක්‍රමයකද? දෙන්නේ එකට ඔය වැඩේ කරනවා දැක්කමයි. මම යනවා. ඒ අවුන් නැත්තක අපට මේ තියෙන තැන. නියමද? දොරත් වාලා මේ දවල් කොහෙද බං ගියේ? තමුතේ ඉතවද මම මගුල ගියා කියලා. තුතුළුණු 500ක් දෙන්න මම කඩේ ගියේ. අන්න දෙන්න. කමක් නෑ බං. උඹ හොඳේ කී. ඕන්න වාත ගන්න ඔය ඉතින් දවල් මේ අත්තලාවක් කරන්න හදනවා මේ. මම පොඩි එකක් ගත්තට උඹ තරහා නෑ නේද බං? ඕන තරම් ගනින්නකෝ. දෙමෙ. මොකද බං මේ මූණ කටු වගේ ඉන්නේ. කටු. මේ මොන කොට්ටෝරියද මේ? නෝරුවෙන් නෙමෙයි. පිළිඋඩුවෙක්. මොදන්නේ මම කවුද කියන්නේ? යකෝ වනචරකම් වල සීමාවක්. බුදුම්මෝ! අල්ලදියෝ! ඔරේ! අම්මේ රියදුරෙක් නැති වාහනයක්. chance එක. මී මාරු වෙන්න ඕනේ. මම යන්නේ කිචම මාරට යන්නේ අම්මා. ඔබ කොහෙද ගියේ? කොහෙද මක බෑ උනේ? ඒවා කියන්න පුළුවන් නැගපන්. මේක කාගේද බං? පාරේ තිබුණා මං අරන් ආවා. ඔය ඉතින් තාත් ලෙඩක් දාගෙන වරෙන් මම. අයියේ.
ඒ කවුද මම මේ ඔය මොනවද? ලෝඩ් එක අනේ උඹ පාරකට යනවා නෑ මම මේ කිව්වේ මේ බයිසිකලේ බාර් එකේ. ඒ කොහෙද මේ යන්නේ? යන්නේ නෙමෙයි මම ඉස්සරහට යන්නේ මේ පස්සට යනවා ඕන මේ බයිසිකලේ පස්සට යන්නේ. ඊ මෙන්න මොකද්ද වෙනවා අනේ උන්න ආයිමත් යනවා අනේ මාව මේ නාකව පස්සට යන්නේ. මොන බලමු. අනේ බුදු මේ මොන මගුලක්ද මේ? වරින් යන්නේ. ඉක්ම කර වරින්. මේකේ වැඩ නැහැ. කොහෙද යන පිස්සෝ? වාහනේ නියම වාහනයක් බං. මේ මේක ඩීසල් දුන්නේ ගෑස් වෙන්නේ මේක බද්දට අහුවෙලා අහුවෙලා. වාහනේ කන්න ඕයි පොලිසියෙන් එනවා බෙන්නද කන්නවා කො 30ක් වගේ කන්නවා ගණන් මිනිහෝ. ඒයි කැපලයකෝ මොකද අවුද අපිට කතා කරන්න අපි බල්ලෝ කියලා හිතුවද මොකද ඔය කිව්වේ? ඇතියව ඒ පැට්ටේ ඉඳලා කොහම තමයි දුවමුකෝ ඇතියව ඉන්සි එනවා සර් ඉවරේ ඔය හොරු දෙන්නා වයිලපන් ඒ අපි අල්ලන්න හදාන්නේ අල්ලපන් සර් හිත දිවට බොඩිය දුවන්නේ නැහැ සර් හිත දිවට බොඩිය දුවන්නේ නැහැ සර් ඒවට බොඩිය නෙවෙයි බං දැන් උන් කිලෝමීටරයක් විතර දුවලා ඉවරයි ඒ පොලිසියෙන් අපලයි බං ගන්න යන්න නගිනවා මිරිගෝරවම වටේ යනවා කියන්නේ නැතුව නගිනවා කොහෙන්ද නගින්නේ මේ පස්සනේ බං නගින තැනක් තියෙනවා හැමතැනම නගින්නේ දැන් යනවා ඔන්න නැග්ග වයින් බයිනෝද මම බයිමින් පස්සේ යනවා වරි ඒ වරි මාර පොට් එක බක් ඒ වරවංගු නිල්ල හස්සලේ ඔව් හොඳයි මේ මාර ඉන්නේ බං ඒ බකින් අන්තරතේ ටොයිලට් එක වගේ එහෙමම තමයි හරියට මේ වගේ ගයක් අපි හදන්න ඉන්නකොට මේ කට්ටිය හදලා අපරාධේ මොකද මෙයා කියන්නේ? එනෑ මොකුත් නෙමෙයි අපි මේ වගේ ප්ලෑන් එකකට හදන්න ඉතිපා ගියා. මේ ප්ලෑන් එක නැති වුණාට ඔව් ඇඳපු එක්කෙනා කෙනෙක්. ඒකට කමක් නැහැ. ඔය සරම පල්ලයට දාන්න. අයිස සරම පල්ලයට දාන්නේ කොහොම? මොකද ඔය කලිසම ගැලෙන්නේ? ඒකනේ කියන්නේ යම කියනකොට තේරෙන බවෙන් කියන්න එපා. මෙතන පොළොව බාගෙනකොට නිකන් ඒවා නිකන් මේව වෙලා ගියා. ඔව් ඒකයි. වෙන මොකුත් නැහැ. හරි මම ඔයගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කියන්නම්කෝ. මේක ඕගොල්ලන්ගේ කේකලිතා ගන්න. පුළුවන් තරම් විනෝද වෙන්න. මේ අපේ මිත්‍රයෝ දෙන්න අරගෙන යන්න ඕගොල්ලන්ගේ ලෝකෙට කොල්ලන්ගේ ජීවිතේ මේ තමා අපි අමරණීය මිනිසුන් වෙමු යාළුවා අපි හැමදාම ජොලියේ හිඳමු ගී ගයා පින පැදිලා ලම් වෙන්නේ වාසනා ජේම්ස් බොන්ඩා වගේ අපි දස්කම් වෙන්න එමු මේ වයින් හැමදාම නෑ මේකයි මල්ලෝකයේ මල් වාගේ කෙල්ලන් සොයා ආවේ සතුටින් අපි මල් යායේ බඹරුන් වෙවි කොල්ලන්ගේ ජීවිතේ මේ තමා අපි අමරණීය මිනිසුන් වෙමු යාළුවා අපි හැමදාම ජොලියේ ඉඳමු ගී ගයා පින පැදිලා ලං වෙන්නේ වාසනා සල්ලි අක්කම් හැමතේ කළ හැකි සල්ලි බලෙන් දෙව්ලෝ යා හැකි කාලා ආදරේ ඉන්න ඩිංගේ අපි මේ ලෝකයේ මේ ඉන්නේ නලවිලා හිනලවේ පොරුවට වැඩි වැඩ ඕනම නැහැ කෙල්ල දුටුවම තරුණ කාලේ ඉන්නට පුළුවන්
වන්නකි නොවි කෙල්ලෝ වටේ දැන්ලන්වි ඉඳි දෙනෙත් මල්හි සරේ පාමල්හි වදී පාවි මල්ලොකයේ මේ වාගේ පිය මගියේ ආවේ සතුටින් අපි මල්යායේ කඹරුන් වගේ කොල්ලන්ගේ ජීවිතේ මේ තමා අපි අමරණීය මිනිසුන් වෙමු යාළුවා අපි හැමදාම ජොලියේ හිඳමු ගියා පින පැහැදිලා ලම් වෙන්නේ වාසනා සල්ලි ලබ්නොත් ලාමාලිකා මේ කෙල්ලන් එක්කන් යන බාකන්දලා මේකයි කාලේ මනරම් ජීවිතේ කිව්වේ මේගොල්ලන්ට දෙකනේ මට නම් ආසාවේ ඉන්න බෑනේ පිස්සු පිස්සු මේවා නිසා යමුද පියාඹල ජෝඩු වෙලා ඉන්නට ආලෙන් පුරතල් වෙලා රජ පවුලක් වගේ අපි ඉඳිමු මෙසේ රජ වංශේ අපේ නම තියමු ලොවේ ආවි මල්ලකයේ මේ වාගේ පිය මගියේ ආවේ සතුටින් අපි මල්යාගේ පඹරුන් වගේ කොල්ලන්ගේ ජීවිතේ මේ තමා අපි අමරණීය මිනිසුන් වෙමු යාළුවා අපි හැමදාම ජොලියේ හිඳමු ගියා පින පැහැදිලා ලං වෙන්නේ වාසනා ජෙම්ස් බොන්ඩා වගේ අපි දස්කම් පෙන්න ඉමු මේවා ඉතින් හැමදාම නෑ මේකයි මල්ලකය මල් වාගේ කෙල්ලන් සොයා ආවේ සතුටින් අපි මල්යාගේ පඹරුන් වෙවි ඒ මල්ලකයේ මල් වාගේ කෙල්ලන් සොයා ආවේ සතුටින් අපි මල්යාගේ පඹරුන් වෙවි අපි මේ වගේ පොසත්ලා හිටියනම් පල්ලියට පන්සලට කෝවිලට ඡන්දෙට ආධාර ඉල්ලන්නේ නේද? ඒකෙන් මිටි දෙක තුනක් විජය කරපන්කෝ බං. අය ඒක උඹට කරන්න බැයිද? මම බිසිනේ බං මේ පෙන්න. ඔලය කතා කරන්නේ කාගේ ළඟ ඉඳලාද කියලා බලපල්ලා. sorry. ගානට වැඩි දාගත්තම මුළු ලෝකෙම අත ළඟට ඇවිල්ලා වගේ දැනෙන්නේ. ඔයා අපි සුන්දර ලෝකයකට ගෙනියලා අතරමං කරන්නේ. මං උඹලා මෙහාට ගෙනාවේ මොකටද කියලා දන්නවද? ඇයි නංගිලත් එක සෙල්ලම් කරන්නනේ? දැන් ඉතින් සෙල්ලම් කෙරුවද? ඔයද සෙල්ලම් කරන්න ඉස්සලා ඔය ආවා. ඉතින් මොන සෙල්ලමද? අමුසෙලා ටවුන් එකේ තියෙන ලොකුම බැංකුව මහා දබල් ගිහිල්ලා මංකොල්ල කාලා තියෙනවා. හානේ ඔය ඇත්තමද කියන්නේ? ඔව් මේ මාදවල් මංකොල්ල කාලා තියෙනවා. ඒක. අමුසෙලා ජයදේව මුදලාලි මරලා එයාගේ ලක්ෂ ගණක් වටන රම්බාණ්ඩ මංකොල්ල කාලා තියෙනවා. අයියෝ මේ අපි මේ මනන දලන් ගෞතම මිනිස්සු නෙමෙයි. ඒක තමයි. ඒක තමයි. දැන් උඹලා කරපු වැඩ සේරම මගේ සාක්කුවේ. ඒවා අපි පිළිගන්නේ ඔව් ඒක තමයි. අපිට පිළිගන්න කියනවනේ අපි පිළිගන්නවා. උඹලා කරපු මිනිමරුමකට උඹලට කවදා හරි එල්ලුම් ගස් යන්න. හැබැයි මට පුළුවන් බේරගන්න. හැබැයි මගේ පොඩි වැඩක් තියෙනවා. ඒක පොඩි මිනිමරුමක්. ඒකට උඹලා උදව් වෙන්න ඕනේ. ඔයා කිව්වට මෙයා කිව්වට කොන්ත්‍රාත් එකට මිනිමරන්න මොකද අපි පාතාලේ යමපල්ලද? මේ ඔය මේ නිකන් වැරදි ටෝක් අපිට අල්ලන්නේ නැහැ. ඒ මුන්නත් මෙතනින් නිකම්ම අපි මාරු වෙනවා. හරිද? මාරු වෙලා යන්න කලින් මේ ෆොටෝ එක බලලා ඵලයල්ලා. Fit තමයි මචං. right. මෙහෙම ඉරුවා. මේක ගන්න. Thank you. ඔහොම ඉරුවා. මේකත් ගන්න. ස්තුතියි. කාපියෝ. තාම්සේ අපිට බම්බු ගහයි. බැලදු. නිකම් මගුලක් කරයි. යනෝ යන්නේ. බැල. මුන් දෙන්නට පිස්සු වැටලා මන් දන්නේ නැහැ. කොහෙද අරුන් දෙන්නර යන්නේ? කමක් නෑ බං. නෙගටිව් එක මල් ළඟ. උන් ඔහොම ගියාට කැමති කරවා ගන්න ඇති මන් දන්නවඩු. මුන් දෙන්න පොලිසියට මාට්ටු කරලා මමම ගිහිල්ලා බේරා ගන්නවා. එතකොට මුන් දෙන්න මගේම පදෙට නටන්න එපාය. වැදුනා. ආදරෙට මං ගහන්නේ හදා ගන්න අපි. ඔව් ඒකට එහෙම හිතනවා ඇති.
බොන්ඩ්ලානේ මේ පාර ජේම්ස් බොන්ඩ්ලට මගෙන් ගැලවිල්ලක් නැහැ. ඒ අපි හයියෙන් කෑ ගහමුද? තාසන්ලා වගේ. නෑ මම පීටම් විදියට. කට් තව දැම්මොත් තව අල්ලනවා. ජේම්ස් බොන්ඩ්ලා නේද? කියලා ඩබල් කළා. සුපර් ෂොට්. අම්මෝ මෙන්න මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා. හොඳට දෙන්නද? අයියෙන් දෙන්නද? එහෙන ගාපිය. අනේ අප්පලා. වැඩ නාරදී ඉවල. ඉන්ස්පෙක්ටර් සිල්වා ඉන්න ප්‍රදේශේ මහා තවල් බැංකුවක් මං කොල්ල කාලා තියෙනවා. මොනතරම් හපංකමක්ද මේ රෑ ගියා නම් බැංකුව වහලානේ. ඔව්. ඉතින් ඒකයි මේ දවල් ගියේ. හොඳයිනේ. ඒ මදිවට රෑ කේකුත් පින්නලා මිනි මැරමකුත් කරලා තියෙනවා. රැට ගෙවල් බින්දින්න නැතුව දවල්ට ගෙවල් බින්දිනවද? එතකොට අවු වෙනවනේ. අපි මිනි මැරුවේ නෑ සර්. අම්මපා. ඔව් සර්. නේද බං? පිට ගෙවල්නේ. ඊසී අයි සර්. අයි මේගොල්ලන්ගේ කේස් එක එන්ට්‍රි පොතේ ලියන්නේ නැත්නම් මුන් සම්පූර්ණ ඇත්ත කිව්වේ නෑ සර්. ඒ නිසා මම ලිව්වේ නෑ. ඇත්ත කීකනේ. අම්මෝ කියන බරු. එන කසන්නේ. PC කෙනෙක්ව පෙනුම නැතිඳ කිව්වේ නැහැ. දැන් ලියනවා මිනි මැරුම් 2යි රේප් කේස් 2යි තවත් ගෙවල් බිඳුන් 2යි. දැන් සර් අපි ඇත්ත කිව්ව හින්දා 150ක් අඩු කරලා දාන්න. ඉතිරි 50 මෙයාට භාගයයි මට භාගයයි දාන්නයි. උඹ හරි හොඳයි බං. හැමදේම භාගෙට භාගෙ. උඹට භාගයයි මට භාගයයි. හරි හොඳයි බං. ඔව් සර් අපි එහෙමයි. අර කෙල්ලගේ මාල කඩාගත්තු කේස් එකට කවුරුත් නැහනේ. ඒකත් මේකට දානවා. සර් අර කාර් හොරකමකට කවුරුත් ඇල්ලුවේ නෑනේ. ඒකත් මෙයාලගෙන අපටම දාමුද? මොනවද සර්? බූදලේ ලියනවා වගේ ලියන්නේ. ලිව්වට කමන්නේ නැහැ. සර්ට ජීවිත භුක්තිය තියලා ලියන්න. රටේ ඔක්කොම ලෙඩ අපේ account එකටද සර්? ඇයි සර් එහෙම කරන්නේ? බැංකු කේස් එකට අවුරුදු 7මාර. මිනි මැරුමට අවුරුදු 3මාර. අම්මෝ. මාල කැඩුවට අවුරුදු 2මාර. රේප් කේස් එකට අවුරුදු 3මාරයි. නඩුව අහන්න අවුරුදු 2යි. උඹලා ජීවත් වෙන්නේ එච්චරයි. එල්ලුම් ගහනම් ෂුවර්. එල්ලුම් ගහනම් ෂුවර්. මොකද උඹ දිවි දෙක් කරන කෑ ගහන්නේ? මොකකට හරි බය වුණාද? මොකක් හරි මතක් වුණාද? මේ මලයකා කියපු දේ ආගෙන හිටියම මට හිතුණා අර මලයකා කියපු දේ ආගෙන ඉඳලා එයාට මෙලයි ඉවරයි කියලා. ඉන්ස්පෙක්ටර් මං උඹලා දෙන්න පොලිසියෙන් බේරගෙන ආවේ මොකටද කියලා දන්නවද? ඇයි? ආයෙත් අපි අමාරුවේ දාන්නද? උඹ ඇත්ත සැටියෙම හුවා දක්වනවා. ඔව් හුවා දක්වනව නේද? දැනට අවුරුදු 20කට ඉස්සරලා ඔව් අවුරුදු 19යිනේ. ඉතින් වැරදිද? ඒක තමයි. නෑ හරි. එතකොට අපේ අයියා නුවරඑළිය ලොකු වත්තක අයිතිකාරයෙක් වෙලා හිටියා. ඉතින් ඔයා කියන්නේ අපිට වත්තේ අයිතිකාර වෙන්න කියලා? නෑ මිනිහෝ. අපිට කියන්නේ වත්තේ තේ දලු කඩන්න කියලාද? එතකොට මම කිසිම වගකීමක් නැතුවයි හිටියේ. දැන් වගකීමක් ඇතුළත ඉන්නේ. අපේ අයියා ලව් කරලා කසාද බැන්දා. ඒ දෙන්නට හොඳ ගෑනු ළමයෙක් ඉපදුනා. හරි මේ කසාද බැන්දම ළමයි හම්බ වෙනවා තමයි. ඒක අපි දන්නවා. ඒ වුණාට කාරණාව කියන්න බෑ. කාරණාව ඉපදිච්ච ළමයා. කාරණාව ඉපදිච්ච ළමයා එයා ඉපදෙනකොටම බෝම්බයක් බැඳගෙන දාවේ. කමක් නැද්ද? කමක් නෑ. නෑ මිනිහෝ. ඇක්සිඩන්ට් එකක් වුණා. නෑ නෑ එතනම මලා. අයියා දවස් දෙකක් ඉස්පිතාලේ ඉඳලායි මැරුණේ. තුනක් තියාගන්න බැරුණාද? ඇයි දවස් දෙකක් තියාගත්තේ?
බෙල්ල මිරිකලා මරන්න තිබුණානේ. මම එහෙම තමයි මැරුවේ. මෙයක් මිනිමරුවේ. නිශ්ශබ්ද චිත්‍රපටය. අයියා දුව පොඩි කාලෙම දුවට බූදලේ ලියලා දුන්නා. අවුරුදු 18ට කලින් දුව මැරුණොත් ඒ බූදලේ අයිති වෙන්නේ අනාථ මඩමකට. අවුරුදු 20න් පස්සේ දුවට ඕනි විදියකට ඒ බූදලේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් එයාගේ වයස අවුරුදු 20යි. අන්න ඒ ළමයා තමයි උඹලා දෙන්න මරන්න ඕනේ. ඉතින් ඔයාට මරන්න තිබුණානේ. අපිට මරන්න කියන්නේ. මං කොහොමද එහෙම කරන්නේ? ඒ ළමයා පොඩි කාලේ ඉඳන්ම හදා වඩා ගත්තේ මං. මට පුළුවන් ද ඒ ළමයා මරන්න? ඒක හරි. දැන් ඒ ළමයා කොහෙද ඉන්නේ? දැන් ඒ ළමයා නුවරඑළිය හොස්ටල් එකක ඉන්නවා. සිරුදුනියක් මන්දා හරි ලස්සන මේ ළමයා. සිරුදුනියක් මන්දා හරි ලස්සන මේ ළමයා. උයි ලෝකයෙන් මන්දා මේ ආවේ මේ ළමයා. මේ මුහුණට පුරහඳ පායා මේ මල් මල් හසරලි පානා. මේ මුහුණට පුරහඳ පායා මල් මල් හසරලි පානා. උල්පෙති දැක්කම ආසයි මගේ මන මත් වෙන ගානයි. උල්පෙති දැක්කම ආසයි මගේ මන මත් වෙන ගානයි. මොනවාද කිව්වේ මන්දා මට තේරෙන්නේ නෑ මේවා. තරහින්නයි ඔය වාගේ පෙන්වන්නේ අමනාපේ. ඔබට හොඳින් කවදා හෝ තේරුම් යයි ඇත්තයි කිව්වේ. නොසිතෙන ඒවා සිතලා ඒ හින මං කිව්වේ. හැඬුවෝතින් අපටත් හැඬෙනව ඇත්තයි සුදු නෝනේ. සුදුනියක් මන්දා හරි ලස්සන මේ ළමයා. කොයි ලෝකයෙන් මන්දා මේ ආවේ මේ ළමයා. මල් වැස්සේ දෙමිලා පෙම්මල් වැස්සේ ගානක් නෑ ඒ වැස්සේ කතබරි වී නැවත් ආසයි. අසුනීගේ දෙදෙදී මට දෙමිනේ මොනවාගේ එහෙම මොනවද අවසානේ නවතින්නේ ඉතරතාලේ. ඒ වාගේ කිව්වත් දෙල්ලේ හිත මාගේ ආශාවේ. ඉවසා විසරම දේවල් හැමදාම ඔබ මාගේ. දෙක්කම ආසයි නෝබල් ඔබ නැතුවත් අපි තව නැතනව ඇත්තයි සුදු නෝනේ. සුදුනියක් මන්දා හරි ලස්සන මේ ළමයා. කොයි ලෝකයෙන්ද මන්දා මේ ආවේ මේ ළමයා. උල්පෙති දැක්කම ආසයි මගේ මන මත් වෙන ගානයි. Morning. මේ දෙන්න කවුද?
එදා මං කිව්වේ ඒ මේ දෙන්න තමයි. අදාට ජොබ් එක නැති. අද හොඳ දවසක්. අද බර සවල් බරගමු. මේ වගේ නෝනද? ඔව්. හරිම ලස්සනයි යන්නේ. ඔය ඇඟිල්ල කඩේ ඔය සුලංගිල්ල කඩේ බලන්න. ඔයාලා අපේ මගුල්ලාවේදී දැක්කේ නෑනේ. එතකොට අපි ඉපදිලා නැහැ. ඒක ඉතින් මගේ වරදක් ඒක ඉතින් අපේ වරදක්. සීපයි. මේ අද මොකද මේ විසි ගහන්නේ? අපේ අයියයි නෑනයි මැරිලා අදට අවුරුදු 20ක් වෙනවා. ඒකට පොඩි දානයක් දෙනවා. දෙන්න කමන්නේ. බාප්පේ එදා මේ දෙන්න තමයි මාවල් රස්තියාදුකාරයන්ගෙන් බේරගත්තේ. මේ ෆයිට් කරලා බේරගත්තා අපි. අව ඉන්නවනම් මම ඕනකේ මරනවා නේද? බලන්න යන්න. කියන්න ඕන නෑ අපි ඔක්කොම මේ. මේ බාට දාන්නේ බා. right. නිලු වෙනවා අටට ටෙනිස් ගහ. රෑද? උදේ යකෝ. උඹ නිලුගේ ඔළුවට තියපන් ඔළුව කුඩු වෙන්න මේකේ. එතකොට අපි දෙන්නයි කොන්ත්‍රාත්ත ඉවරයි. fine idea. හැබැයි උඹ එනකොට පොඩි distance එකක් තියන් වරෙන් පරතරේ. මොකටද? නැත්තම් උඹ ඔලු ගෙඩියට වැටුනම මට වග කියන්න බෑ. ඒ කියන්නේ උඹට ඕන ඔලු ගෙඩිය ගලවලා අතට වෙඩි තියන්න යාට. right end. අද සුබ දවසක්. එන්න. මම වාහනේ පාක් කරලා එන්න. මට තව ගමනක් යන්න ඕන. No, you go first. I come next. මොකද ඇත්තලා එන්නේ? ඔයා මෙතන නෝනා. මම මෙතන සේවකයා. ඒකේ පරතරේ තියාගන්න බෑ. අයියෝ. අපි අතර පාත්‍රයක් ඕනේ. එන්න. නෑ මම. එන්නකෝ. එන්න. ඔළුව උඩට කටපොන්චා එන බව දැන දැන මේ කොහොමද එන්නේ? මොකක්? නෑ මේ ඔයාගේ
ජැකට් එක මේ කාමරේ තියන්න දෙද කියලා ඇහුවේ. ඒකයි. යෝ ඒ බයගුල්ලා හරි. එන්න ඒ තිබ්බද? කට් කරන්න කියලා මුන් දෙන ආයිම සෙට් වුණා වගේ. මේ මොකද්ද සත්‍යේ මම බය වුණා. අක්කුණක් ගැව්වා වගේ. අකුණු ඔව් අක්කුන්න මේවා ගහලා ඇඟට උඩට ජොහොර් එක ගන්න. ජොහොර් එක. හොඳයි ඉතින්. කුටි කාලා දුවන්න හරි ඇඟට පණගෙන තියෙන්න බෑනේ. දුවන්න නෙමෙයි මං. පොලිස් පාට් එකට. මේ වගේ නලාපෙමින් ඉන්න ඕන මේ. මොකද උනේ? යකෝ නලාව කිලුණා. පඩේ. ඔය සද්දෙත් එක මට ජීවත් වෙන්න බෑ. දැන් ඕක කොහොම හරි ගන්න බෑ. හරි පොඩක් ඉන්න. ඔය මාංශය. හරි කලබල කරන්න එපා. හරි මම ටක් ගාලා ගෙන්න. ටක් ගාලා පොඩක් ඉන්න. දැන් ඩෝස් මං ගන්න. මං එතකොට නලාව එළියට ගන්න. හරි? නෑ ආවින ඔය මට මං කියන්නේ. මොන? හරි? මොන ගන්නවා? හරි? 1 2 3යි. හරි. මං කිව්වේ පඩුම තමයි. රයිට්. දාපන්. මොනවා? උඹේ පඩේ කුකුල් ෆාම් එකක්ද? එළියක් නේකෝ. මගේ ජීවිතේවත් මෙහෙම දේවල් දැකලා නැහැ. හරි. මේ මාවට වැඩ නැහැ. නලාවනේ නැහැ තමයි. රයිට්. හරි. අයන ආච්ච. ඔන්න ගහනවා. ඔන්න. හරි. දාපන්. ඒ මේ මගේ නැතිවෙච්ච ඔරලෝසුනේ. උඹේ නම් උඹ තියාගනින්. හරි ඒ ගල් තුන පස්සේ වෙර ගන්න පුළුවන්. හරි තාම නලාව ආවේ නෑ. හරි ඇලවෙ. ආන්ද. දාපන්. හරි එනවා. ඔය ගමන හරි. බං මේ බඩ රත්තරන් බඩ සාප්පුවා. මං සයිවර් කඩේ කාලා අතලෙව කනකොට මුද්ද ගිලුණා. ඉතින් මොනවාවත් නලාව ආවේ නෑ. මට ඔය සද්දෙත් එක ජීවත් වෙන්න බෑ. හරි හාන්සි. මේ පාර කොහොම හරි ගන්න. ඔන්න. හරි. රයිට්. බඩු. කොහොමද වල්ලේ වගේ නේද? ඔක කිලි දීපන්. ඔන්න කිලිය. මේක දීපන් මම උඹට කියන්නේ. ගනින් බං. තාමහරි එනවා. ඔබ ගහපු කැහිලි වලට උඩින් විතරක් නෙවෙයි යටිනුත් යන්න එනවා. යටිනුත් යනවා. ටොයිලට්. එනම් මොනවා එද දන්නේ මොනවාවත් මං ගන්නවා. මොනවාවත් ගන්නවා. ඔව්. හරි. නිලු හෙට මගුල් ගෙදර යන්නේ මේ කාර් එකේ. යන්නවා. මේකේ බ්‍රේක් ගැලුවම නිලුට සුදු කොඩි පාපට ජය කොඩි. අප්පගේ ජය කොඩි මට වැඩක් නැහැ. ඉක්මනට ගිහලා ගලවපන්. උඹේ සියලුම දැටි ආරක්ෂාව මං සපයනවා. කිසි දෙයකට බය වෙන්න. කවුරුත් ආවට දුවන්න නම් එපා. මම? ඔව්. මම දුවනවා කියන එක ජීවිතේට අහලා නැහැ. ඵලයන්. අපි දෙන්නගේ ප්ලෑන් එක නිලුව මරණ එක. ඔව්. තෝගේ ප්ලෑන් එක මව මරන්නද? තෝ මරලා මොකක් ගන්නද? තෝගේ ධර්ම ගන්නද? කලිසම ගන්නද යකෝ? මේ එහෙම නෙමෙයි. ඔබ ගිහිල්ලා බ්‍රේක් එක ගලවනවා කියලා එහෙම ගියර් බොක්ස් ගලවන්න එපා. බ්‍රේක් එකම ගලවපන්. මේ බ්‍රේක් තියෙන්නේ කලින් තිබුණු තැනමද? එතනම තමයි තිබ්බේ. ඵලයන් ගිහලා අල්ලලා බලපන්. අල්ලනකොට අහුවේද? මම එළියට ඇද බං. මම බ්‍රේක් ගැලුවේ නැහැ. හරි මමයි ගැලෙව්වේ මාව ගනින්කෝ. හරි මට තේරෙනවා. කෑ ගන්න එපා. ඉමි මුසපා. හරි එමෙන්න.
උඹ මාව ඇතුළට ඇරලා උඹ හොන්දට නිදාගත්තානේ. හරි ඒ කතාවේ වැඩක් නැහැ. දැන් වැඩේ කරාද කියපන්. මොනවද නියමට ගැලුවා? මචං සර්පෙක්ගේ තත් ගලවනවා වගේ වාහනේ බ්‍රේක් ගැලෙව්වා. කොබන් උදෙන් මගුල් ගෙදර යනවා කියපු ගෑණි තාම නැහැ. හරි එයි බං. අපි දෙන්නගේ ප්ලෑන් එකෙන් නිලුවද මැරෙනවනේ. ඉතින් ටිකක් පරක්කු වෙලා මැරෙනවා මොකද? නාකි ගෑණි එනවා නාකි ගෑණි. ඉමෙන් කතා කරපන් ඕවා එයි. මේ මචං මේ නිකන් හිත කලබල කරගන්න ඕන නෑ. තව ටිකකින් කෙල්ල මල කන. ඔයගොල්ලෝ මොනවද බලන්නේ? අපි මේ ඔයාගේ මිනිපිරි දිහා බලාගෙන හිටියා. හරිම ලක්ෂණයි. කන්ද හිතෙනවා හොදි නැතු. අම්මපා. පලාමේ. බලපන් කොබන්. අර නාකියා කොහමද මේ ගෑණිව අම්මන් කරන්නේ? එළියේ ඉන්නේ. ආච්චි මම වෙඩින් එකට ගිහිල්ලා එන්න. ප්‍රවේශමෙන් ගිහිල්ලා එන්න දුව. ගිහිල්ලා එන්න. යනවා විතරයි. බයන්න දැන් යන්නේ කාර් එකේ එන්නේ පෙට්ටියේ. බයි. දුව තනියම යන්න එපා. උදව්වට මේ ළමයාත් එක්ක යන්නකෝ. මට යන්න බෑ. මට වැඩ තියෙනවා. මං නෑවෙත් නෑනේ. මමනේ කියන්නේ. ඇවිල්ලා නාන්න පුළුවන් නේ. කියාම තමයි. කටවහනවා. මමනේ කියන්නේ. යන්න කිව්වම නගින්න. එන්නකෝනේ. කිව්වා නගින්. යන්න එපා විපත. මචං අවසාන උන්නක තියෙනවා. අයියෝ. එක ගලෙන් ගෙඩි දෙකයි. උන් දෙන්න මලාම ඔක්කොම සල්ලි ටික මට. මේ ඇන්ටි මෙයාට තව වැඩක් තියෙනවා කියලා කිව්වා. මෙයාත් එක්කන් යන්න නේද? ආපෝ ගල් පැලෙන බොරු මට වැඩ තියෙන ගෙදර. නෑ මෙයාත් එක්කන් යන්න නේද? තවුමට පයින් යන්න ඕනේද මේ කාර් එකෙම ගිහලා එන්න? මට බෑ. ඕනම් බල්ලෙක් වගේ අර කණුවේ බැඳලා කැඳු වතුර ටිකක් කඩලා වක් කරන මම බොන්නම්. මේකේ නෑ යන්න බෑ. ඇන්ටි මෙයාගේ ගමනට වෙන වාහනයක් ඕනේ නෑනේ. පෙට්‍රල් වීදම ගැන බලන්නත් එපා. මේ නැගපන්. මට බෑ. නැගපන්. ඒකනේ කියන්නේ මේ ළමයා කාර් ඒක තමයි. මේ ඇන්ටි එක තාම නම් එකට යන්න ඕනේ. මට අකිප්ප වෙන්න එපා. මම නෙවෙයි කිව්වේ ගලවන්න කියලා. වේගේ හොඳයි බං. ඒකේ මරු කැඳවා කියලා පොතක තිබුණා. ඒක කැඳවුවට කවුන්නේ නැහැ බං. අපි නැගපේ. ඒක ළඟ ළඟ යනවා. අර බබා මොකද්ද බං උනේ අයියා? මයයි ලස්සන සී මොකද මේ අයියෙන් යන්නේ? ඊමී යන්න බැරිද? බය වෙන්න එපා. මට කාර් එලවල හොඳට පුරුදුයි. මේ ස්ටයිල් එකේ කාර්. මේ ඊමී යන්න. මෙච්චර වේගෙන් යනකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ අනේකයි තියෙන්නේ. ඔබ කියන්නේ එහෙම ගියාම හරිද? බය නැහැ. මචං අඩයක් ගෙනවද? ඇයි ඔච්චර බය? අර පිටිපස්සේ ඉන්න එක්කෙනා කොච්චර ධෛර්යයෙන් ඉන්නවද? ඔව් බය නැහැ. වංගු නැති පාරකට යන්න. ධෛර්යයෙන් තමයි ඉන්නේ. වෙන මොනවා කරන්නද? නැත්තේ ඉඳලා ගොමු තමයි. මොනවා කරන්නද? කරපු දෙයට ලිඳවන්නත් එපා. මොකද මං කාර් එක බට්ට මල්ලෝ වගේ යන්නේ. ඔබ බය නැහැ. ඔබ බය නැහැ. බය නැහැ. අයියෝ බ්‍රේක් අහුවෙන්නේ නැහනේ. මෙයා තමයි මේකේ බ්‍රේක් එක ගත්තේ. උඹනේ කිව්වේ ගලවන්න කියලා. ගොඩක් ගලවනකොට බල්ලෝ. ඒක මම කී කරුණානේ අනේ අපි. මේ කරුණාට දැන් බ්‍රේක් නැහැ. ඒ කාර් එක යන්නේ අනුමානෙට. බ්‍රේක් තියපන් ටයර් එකට. ඒක මොකක් වෙයිද? අයියෝ. අපිටම ජීවත් වෙන්න වරන් දිනනවා බං. ඒක තමයි කියන්නේ අපි වල අම්ම කපා ගන්නවා කියලා. ඔය ආයි හරියට අල්ලගන්න. අයියෝ. බලන්න කොටක්. කවුද නෝ මේක ඇතුළට ආවේ? තෝත් මැරෙන්නවද? පළකිව පළඩු. අද අම්මෝ වල විදිය. අනේ අම්මේ මිනි මරන්නෝ. ඕල් මම අනේ අම්මේ අයියෝ. අපගෙන කාරකට එන්න.
නැගිටින්න. ඔයාට මොකද උනේ? මට මොකුත් උනේ නැහැ. මම බය වුණේ ඔයාට මොනවද වෙලාද කියලා. මේ කොයාගේ යාළුවා? යාළුවා කොහේ හරි වැලක එලිලා ඇති. බය වෙන්න දෙයක් නැහැ. යාට මොකුත් වෙන්නේ නැහැ. මේ සාරියෙත් මඩ ගෑවිලා. ගිහිල්ලා හොද ගන්න. අනේ දෙමුනේ නුවානේ අනේ දවසකට ආවි මට මලවිනිය කරෙද්දා කැඳ ගන්න උනා. උඹ කාගේ පුතේද දන්නේ? කාගේ පුතෙක් උනත් මැරිලායි මට උදව් කරාට ස්තුතියි. හොඳ වෙලාවට නේ අපි දෙන්න බේරුනේ. අපි දෙන්නගේම වෙලාව තමයි. මගේ ජීවිතේ බේර දුන්නට බොහොම ස්තුතියි. මම බඳින්න එක්කෙනාගේ ජීවිතේ බේරගත්ත එක මට ලොකු සතුටක්. ආයෙත් ඔය දෙන්න බදාගත්තද? ඔය ඉති දන්නල මං ඉස්සරහා සීට් එකේ එනවනේ. අනේ මුල් මාව වෙරගන්න මාවේ මිනිහක් මාව එල්ලක තියන්නේ අනේ. ඒයි මම්මේ. මොකද මිනිහක් එක්ක එල්ලලා ඉන්නේ? ඔයාගේ දුවෝ එනවා. මම මිනිහක් එක්ක එල්ලලා ඉන්නෝ පේන්නේ නැද්ද? ඔබ තාම මැරිලා නෑනේ බං. මම මැරෙන්නේ තෝවත් වරාගෙන. අනේ ඵලයන් දුම් පෙරේතයා. මේක ඇත්තේ මේ සාක්කුවේ තමයි තිබ්බේ. ආපෝ මේකේ ගඳ ෂි. ගන්න. බලිදිද? ඊටපන් පුතට උත්ත වැඩක් කරන්න. දුෂ්ට බාප්පේ නිලුවකට පෙන්වන්න අපි ළඟ කිසිම පින්තූරයක් තිබ්බේ නැහැ. දැන් මේ පින්තූරේ අපේ පින්තූරේ නිලුවට පෙන්නුවොත් මේ පින්තූරේ අපි නිලුකට පෙන්නනවා. බ්ලැක්මේල්ද? ඔව්. දඬුවමට දඬුවම. අනේ මේ ෆොටෝ එක දුවට නම් පෙන්වන්න එපා. මම වඳින්නම්. මෙවරින් උඹ යාට ගිහිල්ලා මූ මට වැඳගෙන ඉන්න පින්තූරයක් ගනි. බලන්න. good idea. right. හරියට වැඳපන්. වෙනවා නෑ. බය ගන්නේ මුණ්ඩ. බය ආදියක්. දීතම දනගම. හරියට දනගම. හරි ගත්ත පින්තූරය ගත්තා. right. full cash. මොකද කෑ ගහන්නේ? එම් පිස්සු බල්ලා වගේ කෑ ගන්න නැතුව හිටපන් බං. පිස්සු බල්ලා? ඇන්ටි ලක්ෂ 10ක් දුන්නා බැංකුවේ දාන්න කියලා. හරි ඔය සල්ලි ටික මෙයාට දෙන්න. මෙයා ගිහලා බැංකුවේ දායි. ඇන්ටිගේ සල්ලි. තෝ ඕවර් ඇක්ටිං කරන්න එපා. තෝව මරනවා. ඒ පෙට්ටිය ඇරලා සල්ලි තියනවද කියලා බලපන්. ඒ මොකටද? හිස් පෙට්ටිය අපිට දීලා. අපි සල්ලි අරන් පැනලා ගියා කියලා පොලිසියට කෝල් කරන්නද? මේ ඇන්ටනි ඔන්න ඔය පෙට්ටිය අරපන්. Full cash. James Bond. යව්වා. වාලා පෙට්ටිය දීපන්. Faa. යව්වා. යව්වා. මේ මොකද මේ? ඔයා මොකද මට කිසියක් දුන්නේ? ගෙදර ඉන්න බෑනේ. හරිම බෝරි. ඒකයි තනියෙන් ආවේ ලව් කරන්න. ඔයා බදාගෙන ඉන්න ගමන් මට ඒ තරම් ඇල්ලුවේ නෑ. ඇයි? කැමති නැද්ද? තමක් නෑ මේ. එහෙනම් බදාගෙන ඉන්නකෝ.
අර දාඩියනේ දැන් එක කිස් එකට ඔච්චර දාඩිය දැම්මද? තව අයිටම්ස් කීයක් තියෙනවද කියලා දන්නවද? මේ ලව් වලට මම එල්බෝට්නේ. අපෝ තොත්ත බබා. තොත්ත බබා තමයි. තාම කිරි බොන එක නැවැත්තුවේ නෑ. ඒයි. සල්ලි බෑග් එක ගන්න මිනිස්සු එව්වා. දැන් මොකද උනේ? දුවගේ අත් දෙකම කැපුණා. මෙයා තමයි ඊට පස්සේ කවන්නේ, නාවන්නේ, සමන් ගන්නේ, අඳවන්නේ. මොනවද සාරිය අඳවනකොට සාරි පොටේ ඉන්නේ ගහනකොට තෙන් වගේ ආදරේ වැඩි වෙනවා. Parabiyo se piya sala, apiyan vasina sala, etayan piya sala, premalo sina sala, piya sala, sina sala yanava. Parabiyo se piya sala, apiyan vasina sala, etayan piya sala, premalo sina sala, piya sala, sina sala yanava. Langi langi sanati, langi langi nalavi, pada pada inaloke ekata innava. Parabiyo se piya sala, apiyan vasina sala, etayan piya sala, premalo sina sala, piya sala, sina sala yanava.
පියා සලා සිනාසලා යනවා පරිවියකේ පියා තලා පියනවා සිනාතලා ඈත යන්නේ පියා තලා ප්‍රේම නොවට සිනාතලා පියා සලා සිනාසලා යනවා ලංදී තනති ලංදී නලවි පාට හේන ලෝක එකට ඉන්නවා ඒ නවදියා නවදියා වන්දපා ඒ නවදියා ඒ වන්දපා ඒ නවදියා නවදියා වන්දපා ඒ ඉතින් පළයල්ලා කැත වැඩ කරන්න බෑකෝ කෙල්ල නේද අපි මෙතනින් යන්නේ ඒ මේ කෙල්ලට අත තියන්න දෙන්නේ නැහැ පුළුවන් දෙයක් කරපල්ලා මොකද මූ ඒ මොකද මේ අඩ පාගෙන වගේ දඟලන්නේ ඒ කාලතුවක්කු ගන්න වාහනේ තියෙන කාලතුවක්කු දුවබල අර කාලතුවක්කු ගම බය දුවන්නේ පීයක් දුවනම් මැරිලා වැටෙන්නේ මාරයිනේ මොකක්ද මේ ෆොටෝ එකේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි. මේ වාගේ තාත්තද? ඔව්. මම අම්මලා ඉන්නකොට තාත්තා ඉඳලා හිටලා අපිව බලන්න එනවා. දැන් අම්මා මැරිලා. මම තාත්තව බලන්න එනකොට තමයි ඉරස්තිය අදුකාරයට මගේ පස්සෙන් එළවගෙන ආවේ. මේ වාගේ ඇත්තම තාත්තද? ඔව් සර්. හරි. මේක තියාගන්න. නගින්න වාහනේට. මං තාත්තා ගාවට එක්කන් යන්නම්. යා. නගින්න. එන්න. මේ මොකද මේ? කලන්තද? පොඩකින්. ආවමින. තාජුට යන්න ගාට. හරි. මොකක්ද මේ උනේ? පොඩකින් ඔන්න ඔමාදේ. හරි. අනේ ළඟට අනේ යක් බදාගන්න. මට කිස් එකක් දෙන්න. අනේ ළඟට එන්නකෝ. මට මොකුත් දෙන්නේ වෙනදා මාත් එක්ක හතරෙන් ඉන්නවා. අද මොකද වෙලා තියෙන්නේ? අනේ මේ ළඟට එන්න මොකද වෙලා ඉන්නද? එන්ටට මාවි විනවා. අද මට ඔයා විපින්න වෙලා තියෙනවා. මේ කතාව ලක් කියලා මොකක් නෙමෙයි මේ මොකක්ද මේ? මොකක්ද උනේ? අද අනේ මොකද මේ වෙලා තියෙන්නේ ආනද? ජීවිතේ වෙච්ච දේ මොන ගෑනියද මේ? මේ කොහමද ඒ වාහන බද? ඔය දොර අරින්න. ඔය දොර අරින්නකෝ. ඔය මේ දොර අරපන්. අයියෝ නිදාසි බොබදින්නේ නේ. දොර අරපන්. මේ දොර අරපන්. යකෝ මූ ටික බීලා ඕම කෑ ගන්නවද මං? හරි දොර අරින්නේ. පුළුවන් නම් අරපන් පුළුවන් නම් අරපන්. දොර අරින්න. අරින්නේ. right thank you. ඉඳව කොටස. බිම. මාරයිනේ. නියම ඩ්‍රින්ක් එක මචං. මං ගියා. මොනවද රටවීමද? කොහමද? වැඩේ හරිද? මම try කරා. එයා කැමති වුණේ නෑනේ. හරි අමාරු කේස් එකක්. හරි. ඔයා කොහොම වුණත් හොඳට රඟපෑවා. ඒකට මගෙන් පොඩි ටැග්. බාප්පේ කොච්චර අසික්කිත විදිහට හැසිරෙයි කියලා මං හිතුවේ නෑ. අනේ නෑදුව මම මේ පින්නින්ද තුවාය දාගෙන ආවේ. මොකටද මෙයාට සල්ලි දුන්නේ? නිලු. ඔයාමට ආදරය කරන විදිය බාප්පා දන්නවා. මං හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද කියලා ඔයාලා බලන්නයි මෙයාව එවලා තියෙන්නේ. එහෙම නේද? ඔව්. මට සමා වෙන්න. බාප්පගේ හොඳ හිත දන්නේ නැතු අපරාධ මං සැක කළා. මාර සුවඳක් මං දැනෙන්නේ. මාර බඩගිනි බං. ආම්බාගේ තිබුණා නම් සුවඳත් එක්ක ගාගෙන කන්න පුළුවන්. උඹට බඩගිනිද? ඔව්. right වරයන්ට කන්න. අත්තේ සතේ නැත්තේ බං. අතේ සතේ නැතුණාට මමඩ බං අරන් දෙන්න වරේ. අපෝ අන්තිම මාව කන්නද? මේ. අනේ මට බෑ. මේ. බෑ. උඹ පාම්බාගයක් එක්ක ගාගෙන කනවා කිව්වා. බෑ බං. ඒ මට බයයි. අනේ මට බලාත්කාරකම් කරන්න එපා බං. යකෝ කෑමට වඩා මැස්සුනේ යකෝ.
දැක්කද? මේක තමයි ක්‍රමය. කෑවි නෑ වගේ තමයි හිතන්නේ. ආන්න දැන් කෑවට හොයාගන්න බෑ. මොකද බැනිස්සගේ මැද කාලා තියෙන්නේ. ඒකයි බී. ලෙලි ගහන්න එපා. එතකොට ලෙල්ලට ගණන් හදෙනවා. ලෙලි පිටින් කාපන්. මේකටත් හොඳයි. මාර කුකුලෙක් බං. මාර කුකුලෙක් තමයි මේ කුකුල්ලා අපිට වඩා වයස. ඔබ ශාස්ත්‍ර කෙනෙක් දන්නවනේ බං. ඔව්. මොනවද මිනිහෝ බලා ඉන්නේ පානු යෝධී කියනවා. බලන්න කිව්වම සරයක්. ඔගේ වඳුරු පුරුක් බලන් දායි පා. කණ්ඩේ පාබන්. මේ කුකුලා ජීවත් වෙලා හිටියට වඩා කාලයක් ෂෝකේස් එකේ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ කෑමට සුදුසු මදි කියලාද? කන්න. රයිට්. වඩුවරි. මේ මොනවද? චිකන්. හරි චිකන් හරි මොනවද සතාගෙනව මොකක්ද? කුකුලා. කුකුලා. එහෙම කියනවකෝ ඉවරයි. හරි මෙයා කුකුලා තමයි. මේ මොකද්ද? පෝක්. අඩු පෝක්. සතාගෙනව මොකද්ද? ඌරා තෝ ඉතුරු කරන්න හදනගනේ. ඌරා. හරි සතාගෙනම. හරි. ඌරා කාපම හරි. පෝක් මම කන්නේ නෑ. බුහ් නැද්ද? බුහ්. සතාගේ නම මොකෙන්ද? බල්ලා. ඈ බල්ලා. මේ මහත්තයලා මාර වීලුනේ කරන්නේ. අඩෝ වීලු තෝ. ඉලක කමු බං. වර්ගහන්න ඕනේ. ඒක මං කරත් හොඳයි. මේම කාලේ නම් ඔන්න ඔය ගන්න හොඳයි. ඉතින් ගන්න ඕන නේද? No macam bila gana porain. Onda balapam macam wedi. මේ මොකද බං? Nima tanata awe. Mudali, menoi. එනෝද? කද පුත්ත දෙක විලිදලා වපනේ. මුළු කඩේටම හෙන්න කෑ ගහලා කියන්නේ. හරිද? අනේ එහෙම කරන්න එපා සර්. මහත්තයලා සල්ලි ඕනේ නැහැ. මහත්තයලා යන්නේ. ඒ පළවෙනි වතාවට සමාව දෙනවා. ආයෙකලා අහුවෙන්න බලනගනි. ගහ. සමාව දෙන්න. පරෙන් බං. අත්ත පහක් ගෙවන්නේ. පළදු. අත්ත පහක් දෙන්නේ. අල්ලිත් නැහනේ. කවන්නේ. දෙන්න බා. හරි. ගන්න. ඉලෝ. සිගරට් එක. කො ගන්න. ගන්න සිගරට් එක. සිගරට් ගන්න. මොනේ වගේ නේද? මම දැන් එනවා හුයි. බේත් ගන්න සල්ලි දෙනවා. රුපියල් 100ක් ගන්න. 100 දෙන්න. රුපියල් 100ක් ගන්න. සිගරට් සල්ලි එකෙන් ගන්න. අනේ එපා මහත්තයෝ. ඔය ගිරිපෙටි. එක්ක තියාගන්න තමයි ගින්දර තප්පේ. ඔකෙත් මොනවද හිතන්න ඕනේ. ඉවවල බං. කාලෙකින් හොඳ හෝටලෙකින් බඩ පැලෙන්න කෑව බං. උඹ නම් මාර මිනිහෙක් බං. උඹ මාර පානිය බං දැම්මේ. අඩෝ. ඕකට තමයි කියන්නේ ෂේප් එකයි පාරයි කියන්නේ. පාරයි ෂේප්. මේ මොකද්ද මම මේ සුනාමිය. ඒ මේක හොඳට දැකලා පුරුදුයි බං. ජපන් නමක කෑල්ලක් වගේ. මේ අර අපේ පොරණ බං. ඒ ආදමේ. ඇයි බං කේන්ද්‍රී ගානේ සානීප නැතුවද? හැබැයි මේ ඔරේ අර අපි දැක්කම අපේ පස්සේ දුවන්නේ. මේ ඔරේ නන්ද? ඔව් එයානේ. එයාද මේ? දැන් දුවයි සාදු. ඔට්ටෝ Oi, tsunami ke no penne to muhudu koda galනවා මම හොඳට දැකලා පුරුදු කකුලා අපිට ඉතින් මේ අර ඔරේ යන්න බා. ඒ ඔරේ රන්ද? ඔව් ඔරේ. එන බුදියට බුදිය. පාත්‍යක්. මොන්දෙන්න. කවුද? සුබෝදෑසනක් වේවා. මම මේ ඔරේ යන්න. මේ දඩි පිළිසිල් වගේ
උඹලට බේරිල්ලක් නෑ. අපි ඔයාව හැමදේම මේ වයි ඔව්යි. පණිවිඩයක් කිව්වනම් පොලිස් ස්ටේෂන් එකට මෙනවනේ. ඒක තමයි. කැනිල්ලත් දෙක. මේදි මට සාසරයක් යනවා කියන්න. ඔය සම්තු වැඩක් කරන්නේ මොනවද හිතන්නේ සර් පිට මිනිස්සු අපි ගැන. අපි ඇල්වම සර්ටි කීර්ති නාමයට හොඳයි. අපි අතරින්නකෝ. සර් කොච්චර සවුතු හොරු පිට ඉන්නවද ඇයි අපිට අල්ල ගන්න සර්. අල්ල ගන්න. අල්ල ගන්න. ඒ කොල්ලෝ ඔය මාන්තු දෙක දීලා බලන්නකෝ. මාන්තු දෙක. අපි ඔරේ සීයාට කොහොමද මේක උනේ? මේ මම දන්නේ මෙයා උඹ කියපන්කෝ. කුරුල්ලන්ට වෙඩි තියෙන කට්ටියත් කූඩාරමක් ගහනවා. ඔව් කූඩාරම ඇතුලේ වයසක කෙල්ලෙක් හිටියා. සීයා කූඩාරම ඇතුලට ඇවිල්ලා මට ලැජ්ජයි බං. කූඩාරම හොල මොනවද කරලා තියෙනවා? එහෙත් ගිහිල්ලා මෙයාගේ වැඩ පෙන්නලාද? ඇන්ටි මොනවා කියනවද? ඒ ගිහිල්ලත් මේ අපාර්ට් පෙන්නලා. ඒකනේ වයස බලන්නකෝ. ඇන්ටි මෙයාට වෙඩි තියන්න තිබුණේ උගුරට නෙමෙයි. ඔලු ගෙඩියට. ඒ ඔලු වෙරේට දෙන්න මචං ඔලුවක් තියෙනවද? මේක ඉගන්නගේ පාත්‍රේ. ලෝ අම්බලමේ මේ වනචරය වල්කම් කරලා වෙඩි කාලා ගියා මේ වනචරය. නවත්තපන් බං. මෙයාට ඉස්සර ඉඳන්ම මේ දුකක් කන කාටුවක් ඌල ගන්න බෑ. ඇන්ටි දෙම ඉන්නවා. මව් කුසේ පටන්. ඔව් මව් කුසේ යත්. මොකද මේගොල්ලෝ මේ ලෙඩට කරදර කරන්නේ? යන්න. නෑදෑයෝ යන්න. අපි ඕගොල්ලෝ යන්න. ඔය අපිට යන්න කියලා සීයත් එක්ක තනිවි සිටින්නයි අදහස් කළේ. ඒ යන්න කෑනෝ ගහ. නෑ නෝර අපි වලෙද්දු වගේ පේන්නේ නැද්ද? මෙයා අපි වලෙද්දු වගේ පෙවුනා නම් අපිට ඉන්න තිබ්බන බං. සීය තනි කරලා යන්න මොකද්ද වගේ. ඒ මරින් ඉඳන ගාන්නකො මාත් යන්න කියලා. අසීයට කරදරයක් කරන්න බෑ එච්චරයි. මේ ඇඟුම් වල කුලිය ගෙවන්නේ නැද්ද බං? අද නම් ගාන කපන්න ඕනේ. මොකක්ද යකෝ මෙහෙම කෝටයක් අපිට මෙහෙම දෙයක් වෙලාම නැහැ නේ බං කවදාවත්. මං කිව්වේ ඔය එන්නේ බඩු නියමෙට ගාන කපන්න පුළුවන් මචං නියමයි. මොකද්ද බං ඒ මදුරුවට දුම් ගහන එක? බලපංකෝ මාර දුමක් නේ. දුමක් නන්ද. All buttons loaded and fast. Baino. පරිසර දූෂණය තුන් කෝච්චියක් ගන්න ලයිසන් නෑනේ සර්. රේඩියෝ ලයිසන් එක දෙනවන්නේ? රාලාමි කියනවා එක තුන් කෝච්චියක් දුම් කෝච්චිය. දෙක ලයිසන් දෙක නැහැ ලයිසන් තුන නැහැ. මුගේ මූණ හරිනේ මූණ හරි නෑ මොකද? එනවා එනෝ. හරින බොන්නට අරන වොන්ට. අප්පට මේක එන්ජිම නෑනේ ඒකනේ දුම දාන්නේ. එන්ජිමක් නැතුව වාහනේ තහනම් ගෙනියන. රාලාමි පහ එන්ජිමක් නැහැ එන්ජිමක් නෑ. එනවා පස්සට. එනවා පස්සට. මේ අයිෂමේ අපිට බොරුව කරන්න එපා කොහොම මේක අනිත් දොරවල් දෙක වාහනේකට දොරවල් හතරක් තියෙනවා. මේක ලොකු වංචාවක්. රාලාමි ඇයි? ලියා ගන්න 6 එයා ගන්නවා. මේක පිටිපස්සේ දොරවල් දෙක නැහැ ඊට පස්සේ දොරවල් දෙකක් නෑ. එනවා පස්සට එනවා පස්සට. හරිනෝ ටිකේ අරනවා කිව්වම. පොර බඩු ගෙනියන්න. මේ යක්ෂයා එන්ජින් එක දිගේ හංගගෙන තම්ස කොහටද මේ ගෙනියන්නේ? මේ බලන්න කතා කරන්න නැතේ අම්කෝ බීලා නේද? නෑ. බීලා වාහනේ යන්න බෑ. බීලා වාහනේ යන්න බෑ ඕයි. ඒ වුණාට මං දැන් එලවගෙන ආවනේ සර්. එරෙන් නැතුයි බීලා වාහනේ යන්න බෑ කිව්වම. ඒ වුණාට මං දැන් එලවගෙන ආවනේ සර්. යන් පොලිස් ස්ටේෂන් එක ඒ මොකටද? බැලුම් පුම්බන්න. අද OIC මහත්තයාගේ උපන්දිනේ නේද? හරි පුම්බන්න. වැරදි කොටයි නඩු දැම්මොත් දඩ කොටයි ඒ දෙකටම දඩ ගහන්න වෙනවා එක උදව්වක් කරන්නම්. කොටින් බේර ගන්නවා. ක්‍රමේ දන්නවනේ. අයියෝ සර් සල්ලි නෑනේ. සල්ලි නැත්තම් වෙලාතනින් කියන්න එපා යකෝ අයියෝ දවසම කෑවා. කීයක්වත් නැතුයි. උදේට කාලත් නැවුයි. මං ඊයේ උදේ ඉඳලම කාලා නෑ සර්. ඇත්තද උදේ ඉඳන්ම කෑවේ නැද්ද එහෙනම් ගිහලා මේ රුපියල් 100ක් දවල්ට කාපන් ඵලයක් ලොකු උදව්වක්. මේ ආපන් යකෝ මේ ආපන් නවත්තනවා නම් මේ වගේ අම්පඩ වාහන නවත්තන්න නැතුව ලොකු තඩි ලොකු වාහන නවත්තගනි මට කියන්න දෙන්න නෑ. අම්දු. නෑ
ඒක අදගෙන මේ වෙච්ච එක හොඳයි මං. එතකොට අර මලයාකට අපි අඳුර ගන්න බෑනේ. කවුද මලයාගේ කිව්වනේ ඔරේරන්? අර අපේ පච්ච පස්සෙන් දුවන්නේ. එයා තමයි. එහෙනම් මෙහෙම ඉමු බං. ඔයත් යන්න ඕනේ නෑ. අල්ලන්න එපා මානචරයා. බීබිය. ගිලඹිය. මොය. කුටි කන්න ලෑස්තිය. කන්න. නම්මන අටපට පුට. අදට නර්ස්ලා උඩමල ගසන්නේ. මෙන්නෝ මට බලාත්කාරකම් කරනවා මාව බේර ගන්නකෝ. මොකද නර්ස් නෝනා? ඇයි මොකද නර්ස් නෝනා? අනේ මගේ ඇඟිලි ගලලා හිටියෝ තොපිස්සා. මගේ මනස දෙකට දාලා අර සිංහල චිත්‍රපටිවල වගේ වීදුරු මාරුනොත් ලෙඩේ. ඒකින්ද ඔක්කොටම දාන්න ඕනේ. කෑමෙන් බීමෙන් හොර වුණොත් හැදීමෙන් බාල වෙනවා. අපෝ මට නම් ෆුල් ටැංක්. අනේ ලේල කන්න දපාතිය. කිරිගෙනවා. ඔය මේ මොන කිරිද මේ? ඇයි උදේට ගේන කිරි විතරද බොන්නේ? කොකෝ කියා. එයාට ඩෙන්ගු මදුරෙක් විදලා ගුලි වෙලා බුද්ධි. එයාට හැරවන්න ගියොත් මට හති වැටෙනවා. ඒකයි මම හදන් ආවේ. හරි දැන් මේ වගේ තීරණයක් ගත්තේ මොකද? මේක අපේ ගෙදර, මේ අපේ පුටු, මේ අපේ කෙහෙල් ගෙඩි, මේ අපේ නිලු. නිලු ගැන මම බලා ගන්න. ඉතුරු අයිටම් ටික ගැන ඔබ බලා ගන්න. කිරි බොන්න. Right, thank you. කිරි බොන්න. කිරි බීපිය. බොන්න මම. වැඩාරි වගේ. නියමයි. ආවා. මේ මචං මට එකපාරට වගේ වෙනස් වුණා වගේ දැනෙනවා. වෙනස් වෙන්න තමයි කලවම් කරලා දුන්නේ. පාට ලෝකයක්. කපල් දෙකම සෙට් වුණා. අම්මා. මගේ සිහිනේ සුර කුමරි දැත ඔබගේ පතාලා දිය කිඳුරි රන්න මුනරි ආවේ ඔබව සොයාලා හේ හාදු පිටි ඉන්නෝනේ සිතාලා දිය කිඳුරි රන්න මුනරි ආවේ ඔබව සොයාලා ඔන්නේ ඉතින් සුරලෝකේ සුරසප දෙන්නම් ආදු මගෙන් හිමි වෙන්නේ ඔබටම තමයි නලවන්නම් ඔබ මගේ මල්ලන් චිලේ සතපන්නම් ඔබ මගේ මල් යහනාවේ හාදු ඔබේ විකුණන්නේ තොක මිලකට කියලා කියන්නකෝ තව දුරටත් සිතලා මගේ සිහිනේ සුර කුමරි
මගේ සිහිනේ සුර කුමරි ඈත ඔබගේ පතාලා දිය කිඳුරි රන්න මොනරි ආවේ ඔබව සොයාලා මගේ සිහිනේ සුර කුමරි රන්න මොනරි මගේ සිහිනේ සුර කුමරි රන්න මොනරි හාදු පිටි ඉන්නෝනේ සිතාලා දිය කිඳුරි රන්න මොනරි ආවේ ඔබව සොයාලා මගේ සිහිනේ සුර කුමරි සුර කුමරි දැත ඔබගේ පතාලා දිය කිඳුරි රන්න මොනරි ආවේ ඔබව සොයාලා මේ වගේ වැඩ කරන නිසා තමයි මම මෙයාව කාමරේ දාලා වහලා තියෙන්නේ. අසික්කිට වැඩ කරන්න ලැජ්ජ නැත මිනිහෝ. කවුරු අකමැති වුණත් මං කරන්නේ මට ඕන දේ තමයි. ප්ලීස් ඔයා මට කවන්න. ඔයා මෙයාට කවන්න. මෙයා ඔයාට කවන්න. කවන්න. අඩු පැන ගාන මේක ටෙනිස් ගේමක්ද? අඩු සීයා මේ හැසිරුණාට මම හැමෝගෙම සමාව ඉල්ලනවා. මේ සීයාව අරන් ගිහලා කාපෙට දාලා වහපල්ලා. දාලා මොකද උනේ? සීයේ ඒ පව්කාරයා උඹ ගෙනාපු කේක් එකේ විස තියනවා කියලා දැනගෙන තමයි මාමා ඒ විදියට හැසිරුනේ. අපි ඒක නොදැන තමයි එයාට පිස්සු කියලා හිතුවේ. නිලු ආදරය කරපු හින්දා මාත් උඹට ආදරෙන් සැලකුවා. මගේ දුව මරන්න නැතුව උඹලා මේ බූතලෙට ආසයි කිව්වනම් මම මේ සේරම උඹලට ලියලා දෙනවා. උඹලා දෙන්න ආවේ මගේ දුව මරන්න නේද? කියන්න ඔයා මේ ගෙදරට ආවේ මාව මරන්න නේද? වෙච්ච සිද්ධිය ගැන ඔයාට කියන්න ගියොත් මගේ ඔළුව අත තියලා දෙවරන්න මාව මරන්න නේද ආවේ? කියන්න. ඔව්. තාප්පේ පොලිසියට කෝල් කරන්න. ඒයි පොලිසියට කෝල් කරපල්ලා. පොලිසියට මාත්මොත් අපිට බේරෙලක් නැහැ. අපි මෙතනින් පැනගමු. අපි මෙතනින් මාරු වුණොත් නිලුට ආරක්ෂාවක්. එයත් අරගෙන යන්න. ඒයි ආපෝ මං කියන දේ කරපන්. අඩෝ එකේ කොතෙලෙලි බා තනි කකුල හිට ගනියෝ. කපන එකත් කපනවා කේක් කපනවා වගේ තනිය පල්ලෙහා කපන්න දැනගනින්. අඩෝ ළමයි කොහෙද කපන කකුල් දැනගනින්. ඉතුරු කරන්නේ මහ බා කරනවා දැනගනින්. අතාරින්න නවත්තන්නකෝ. ඔය ඉන්න කොට. ඔයා නැවතුනේ නැත්නම් මම පයින්නවා. නිලු මම මේ කියන දේ පොඩ්ඩක් අහන්න.
ගෙනියන්නේ. මං කියන එක පොඩ්ඩක් විශ්වාස කරන්න ඕන කියන එක. මම විශ්වාස කරන්නේ ඔබ අදෝ හිතන්නේ නැති මම වැටුණා කියලා. මාව වටන්න බෑදෝ. අනේ කොහෙද මාව මේ ගෙනියන්නේ? මං කියන්නම් ගෙනියන්න. අනේ මට යන්න දෙන්න. බයින. මට බෑ. අරුණානේ මොන මේන. අනේ මට යන්න දෙන්න. ඒක කාලයක්. අනේ අතාරින්න. කාලා ඉන්න කය. අනේ එපා. යම්මේ. එපා. අනේ නිලු. මට කීර තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න කියන. යමල්ලා. මම වෙඩි තිබ්බා. මම හරියට වෙඩි තිබ්බා. මට හරි බයයි බාප්පේ. අපි යම් බාප්පේ. අපි ගෙදර යම් බාප්පේ. උඹ යාට පණ වගේ ආදරේ කියලා කිව්ව නේද? දැන් යා මැරිලා ඉන්නවා. උඹ ගෙදර යන්නද? මේකද බං උඹලගේ ආදරේ? ආ? බාප්පේ. බාප්පේ කිය පස්සෙන් පස්සට ගියාට උඹට පිට යන්න බෑ කියලා හිතනද පිස්සියේ? ආ? මගේ බර්ත්ඩේ කේක් එකට වස දැම්මේ මමයි. ඒක විස්තර කරගන්න බැරුව තමයි මේ 100ක් මලේ. උඹ බේරා ගන්නා පෙම්මතා දැන් වැරදිකාරයා වෙනවා. උඹ මරන්න ලූ බැඳපු මම නිවැරදිකාරයා වෙනවා. මං උඹව මරලා හඬලා වැළපිලා තමයි ගමට අරගෙන යන්නේ. එතකොට ගමේ මිනිස්සු කියයි මම හොඳ මිනිහෙක් කියලා. එහෙනම් මෙච්චර කල් බාප්පා මට ආදරේ කරනවා වගේ රඟපෑවද? ඒකට මම මොනවා කරන්නද? මේක තමයි ඒ කතාවේ අවසානය. අනේ පෞකාරයා. පෞකාරයා. ඒක තමයි මගේ චරිතය. හදාපු කට්ටියට වඩා බලාගත්තු කට්ටියට බලය වැඩි. වෙටි වැදිලා ඔබ දඟලලා මැරෙනවා දකින්න මං ආස නැහැ. ඒකින්ද මං උඹට ඇස් දෙක වහලා වෙඩි තියනවා. අනේ බාප්පේ. අනේ බා. අනේ බාප්පේ. අනේ මෙතන බා. එම්බතාට වෙඩි තියලා මරලා දැම්මට පස්සේ එයා ආයෙත් නැගිටලා ඉද? අනේ බාප්පේ. බාප්පේ. අපේ මිනිස්සුන්ට හොඳට ගානවා. හරි ඩේන්ජර් මිනිස්සු බං. අපේ මිනිස්සු දැන් හොඳට කුටි කනවා. ඒකින්ද මම මේ පස්සෙන් පස්සට යන්නේ. කොහටද? චන්ඩියෙක් එක්කන් එන්න. මේ ෆයිට් එකක් උනත් මං ඇග බේරා ගන්න ඕනේ. උඹට
බය නම් කියපන් මම ඕනි හෙල්ප් එකක් දෙන්නම් හෙල්ප් ඕනේ නෑ මං හල්ක් වගේ පොරක් බලපන් දෝ මගේ කට්යා වූ තොට කොයින්ද සිංහවේ සයි අල ගඳම පොලේ හල් හරියට ගැහුවේ නෑ ගැහුවනම් තෝගේ අත නෑ ඕක හල්කේ මොන්ටිසෝරි ෂොට් එක නැගිට බඳු නැගිට බං මොනා බලන්නේ ආ බස් ගල පොලේ පොරේ කම්ඩෝ කම් මොනවද කල්පනා කරන්නේ ඕක හොඳ මිනිහෙක් නෑ යවන්න තිබුණා ඔකයි යක්ෂේ නරුමේ කාල කන්නේ පල්ලේ බලන්න ඊළ වෙඩි තියලා දාපන් බලන්න cut down එනකොට හොඳ නෑ දැන් ඉතින් මමත් මාරු වෙන්න ඕනේ අනේ මේ මුර්ගයාට වෙඩි තියලා පිස්තෝලේ නම්බුව නැති කරන්න මං කැමති නෑ එහෙනම් ගලකින් ගාලා කැලේට බන්නලා නරේක් වගේ ජීවත් වෙන්න ඉන්න දීපන් එහෙම කරන්න හැබැයි ලොකු ගලකින් නම් ගහන්න එපා පොඩි ගලකින් ගහන්න එපා මගේ බූදලේට ආස වෙලානේ උඹ මාව මරන්න හැදුවේ බූදලේ උඹම තියාගනි අපි යංගනේ යන්න ඔබට දඬුවම් කරනවට වඩා ඔබට සමාව දීලා මිනිස්සෙක් කරන්නයි මට ඕන කරලා තිබුණා ඊදා නනේ දැන්වත් මිනිස්සෙක් වෙන්න ඒයි කොහොම නැවතියක් වැඩක් නෑ පතුරම් මගේ අතේ දැක්කද පිස්තෝලේ අතටම නරියෙක් සිංහෙක් වුණා වතුරුන් අතේ ගම ආයිම බලුණා තු මට මීට පස්සේ ගමට යන්න බෑ මම මේ පිස්තෝලේ පෙන්නලා ත්‍රස්තවාදීට ජොයින්ට් වෙනවා අඩෝ ත්‍රස්තවාදී දැන් හොඳ මිනිස්සු වෙලා උඹ කියලා උන්වත් නරක කරන්න එපා තේරුණාද ඔබ ගාව තියෙනවද මනුස්සකම් ඒ මිනිස්සු ගාවේ මනුස්සකම් තියෙන්නේ හොයි cheers වටේ තැන්ලන්වි ඉඳි තෙනෙත් මල්හි සරේ පාමල්හි වදී පාවි මල්ලොකයේ මේ වාගේ පිය මගියේ ආවේ සතුටින් අපි මල්යායේ කමරුන් වගේ කොල්ලන්ගේ ජීවිතේ මේ තමා අපි අමරණීය මිනිසුන් වෙමු යාළුවා අපි හැමදාම ජොලියේ